නන්නයි යන්නේ. දැන් ඉතින් කාලයත් එක්ක ඉස්කෝලේ යාළුවෝ එක්ක සෙට් වෙන්න මේ වගේ ගමන් යන්න හම්බ වෙන්නේ නැහැ. හරිම අඩුවෙන් තමයි හම්බ වෙන්නේ. මොකද එක එක කෙනා එක එක පාර්ට්ස් වල තමන්ගේ ලයිෆ් එකේ එක එක දේවල් වලට බිසි වෙලා. මොකද ඉතින් හැමෝටම තමන්ගේ ලයිෆ් එකේ එක එක රූටින්ස් තියෙන්නේ. ඉතින් කොහොම හරි කාලෙකට පස්සේ අපි කට්ටිය කොහොම හරි වෙලාව හදාගත්තා. මොකද අපි දන්නේ නැහැ ඉස්සරහට අපිට ආයේ කවදා මේ වගේ වෙලාවක් හම්බ වෙයිද කියලා. ඉතින් ලැබිච්ච වෙලාවේ අපි හිතුවා හොඳම ලස්සනම තැනකට නිදහසේ ඩේ අවුට් එකක් යනවා කියලා. ඉතින් අපි ප්ලෑන් කරපු විදියටම 8:00 අපි මාකුඹුරෙන් පිටත් වුණා බස් එකේ කඩුවෙලට යන්න. මොකද අපි බුක් කරපු විලායක තිබුණේ කඩුවෙල. ඉතින් සමහරට ඔයගොල්ලෝ දන්නවත් ඇති මේ විලායක ඔයගොල්ලෝ කලින් දැකලාත් ඇති. ගිහින් බලමු. ඕලෙ මේ මේන්නේ. කඩුවෙලින් බහැලා අපි ගියේ කෙලින්ම නෙලාගේ ගෙදර. මොකද අංකල් කිව්වා අපිව ගිහින් විලායකින් දාන්නම් කියලා. ඉතින් ඒ ගියාම ආන්ටි උදේට කෑමත් හදලා තිබුණේ. ඉතින් ඒවත් කාලම තමයි අපි විලායකට ගියේ. මොන කුඹර දානෝ. මත්ත පාලුනේ. මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර් අංකල්වත් කාලෙකින් හම්බුන නිසා අංකල් එක්කත් ඔය පරණෝපදූපනම්මනම් කියව අපි finally අපේ destination එකට ආවා. Bye uncle, thank you. Okay. අපි ආවා. අපි ආවේ රිපා විලායකට කඩුවෙල. ආවේ චෙකින් එක තියෙන්නේ 10ට. දැන් වෙලාව 10:20 විතර ඇති. on time නෙවෙයි but වෙලාවට වගේ ඇවිල්ලා. yes. ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ අපේ ප්ලේස් එක මම අර කිව්වත් වගේ හරිම ලස්සන නිදහස් තැනක් කියලා. ගියාට පස්සේ අපිට කියපු ගමම්ම අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. And that was so good. තන්දෙන්නකෝ අතනක. අපි හරි අමාරුවෙන් හොයාගත්තේ මේ තැන. හොයාගත්ත තැන ගණ කැලෑව. හරිම ලස්සනයි කෙනෙක්. කැලෑවක් වගේ තැනක ඇතුළක හරි ලස්සනයි. ඉතින් satisfied අපි. විලායකේ ලස්සන දැක්කට පස්සේ honestly we couldn't stop ourselves. ඉතින් විනාඩි 45ක් විතර pictures ගහලා තමයි අපි අපේ room එකට ගියේ. අපි ආවා අපේ රූම් එකට. අපි ආවේ ඉතින් මම කලින් කිව්වා රිපා විලායකට කඩුවෙල. ඉතින් අපේ පැකේජ් එක උනේ 6000 පැකේජ් එකට අපිට ඉන්ක්ලූඩ් වෙල්කම් ඩ්‍රින්ක් එක, ලන්ච් එක, ඊට පස්සේ ඉවනිං ස්නැක් ඇන්ඩ් ටී and this room. එතකොට එක්කෙනෙක්ට 6000 වෙන්නේ අපි ගෲප් එක 5 දෙනෙක් ඉඳලා. මොකද normally දන්නවා day out packages එම 5 දෙනෙක්ට දෙන්නේ නැහැ. ඒ ඇත්තටම හරි අමාරුවෙන් හොයාගත්ත මේ තැන.
ඉතින් ඔයගොල්ලෝ group එක 10 දෙනෙක් වගේ එනවා නම් per person 3850ක් තමයි වෙන්නේ. but price එකට හරියම worth. ඉතින් yes. හරියම සතුටුයි. කාලෙකින් ආපු ලස්සන තැනකට හොඳ day out එකක් ආවා. ජන මේ ඉන්නේ අපි 5 දෙනා. ඉතින් අවසානයේ ඉතුරු උනේ මේ 5 දෙනා තමයි. ඉතින් ඉස්කෝලේ යාළුවෝ කියන්නේ වෙනම වයිබ් එකක් නේ. ඉතින් කාලෙකට පස්සේ හම්බුන නිසා අපිට කතා කරන්න නම් ගොඩාක් දේවල් තිබුණා. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානරීරෝ මෝරනා යවනා ප්‍රේමට කාරණා. ඉතින් ටිකක් වෙලා අපි සින්දු දාගෙන කියව ඉඳලා අපි ආවා පූල් එකට. මොකද අපි ලන්ච් වලට කලින් පූල් එකට යන්න කියලා තමයි හිතුවේ. මට මගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස් කියන සර්කල් එකේ ඉන්නේ හරිය චුට්ට දෙනයි. ඉතින් මම දන්නවා මේ චුට්ට දෙනා හරි ජෙනුයින් කියලා. ඉතින් ඇත්තට මේ වගේ ෆ්‍රෙන්ඩ්ෂිප්ස් වලට මං හරීම කැමතියි සහ එයාලට මං හරි ආදරෙයි. මොකද අපි නිතර හම්බ වුණත් නැතත් කතා කරත් නැතත් ඒ යාළුකම ඒ විදිහටම ලස්සනට තියාගන්න අපිට පුළුවන් වුණා. පූල් එකේ ඉඳලා අපි එළියට ආවේ හරීම බඩගින්නෙන්. ඒ හින්දා කෙලින්ම වොෂ් එකක් දාගෙන ආයේ අපි ආවේ ලන්ච් වලට. ලන්ච් එක අරන් ඉවර වෙලා අපි ආවා ටිකක් නිදහසේ කතා කර ඉන්න. ඇත්තටම අපි හිතන් හිටියේ ආයෙත් පූල් එකට යනවා කියලා ලන්ච් වලින් පස්සේ. ඒ වුණාට ඉතින් ටිකක් මහන්සි වගේ දැනුන නිසා අපි හිතුවා සින්දුවක් දාගෙන කියව ඒ වෙලාවේ ඉන්නවා කියලා. ඉතින් ඇතරේ අපි ඉවනිං ටී එකයි ස්නැක් එකයි ආවා. ඒකත් අරගෙන අපි හවස් වෙනකම්ම කියව හිටියා ඉතුරු වෙලාවේ. ඊට පස්සේ අපිට තිබුණා තව පොඩි වැඩක්. ඇත්තටම ඒක පොඩි සර්ප්‍රයිස් එකක්. බලමුද කාටද සර්ප්‍රයිස් එක කියලා. Happy birthday, dear Parmi. Happy birthday to you. අපේ පාරමීගේ බර්ත්ඩේ එක තිබුණේ අපි ඩේ අවුට් එක ගිය දවසට පස්සේ දවසේ. ඉතින් අපි කට්ටිය හිතුවා එයාට චූටි සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා. ඇත්තටම අපි ලොකු දෙයක් කරේ නැහැ. හැබැයි එයා එකෙන් ගොඩක් සර්ප්‍රයිස් වුණා සහ ගොඩක් සතුටු වුණා. මොකද එයා ඒ දේ ඇත්තටම එක්ස්පෙක්ට් කරේ නැහැ. Okay. අපි යන්නේ. Bye. Thanks for watching. නුඹ වයස මටම ගැලපේ නම් මව්පියත් හිතට සතුටුයි නම්